Hi beautiful people, it's me Diane here. Welcome back. ඔන්න ඉතින් මගේ renew කරපු passport එකත් pick up කරලා solo date එකකටත් යන්න කියලා හිතාගෙන train එකට නැග්ගම. ඔන්න මට තියෙන්නේ අලුත් blue color passport එක. ඊට පස්සේ ගියා මෙකා එකට lipstick එකක් බලන්න. තාම ඉතින් මගේ බර්ත්ඩේ මන්ත් එකනේ. තාමත් ඉතින් බර්ත්ඩේ shopping. පස්සේ ලන්ච් ගන්න යන ගමන් නිකමට ලොවීස් එක ළඟින් නැවතුණා. ඊට පස්සේ ඉතින් කන් දෙකත් විදගෙනම තමයි එළියට ආවේ. කන් දෙක විදපු නිසා මූඩ් එක පොඩ්ඩක් අප්සෙට් ගියා. ඊට පස්සේ Starbucks එකට ගිහිල්ලා මගේ ෆේවරිට් matcha latte එක අරගෙන ගෙදර ආවා. මේ තියෙන මගේ බර්ත්ඩේ flowers තාමත් ඒව ලස්සනට තියෙනවා. ඉතින් කන් දෙකේම second piercing එක තමයි කරේ. පස්සේ next day මම ගියා මගේ යාළුවාට කියලා tattoo එකක් කරගන්න. ඉතින් ඔයා මගේ අම්මා හරි නං නැන්දම්මා හරි නං මේ වීඩියෝ එක නම් ඔයාට නෙමෙයි. වීඩියෝ එක ඉක්මනට වහලා දාන්න. ඉතින් මේ තමයි මගේ first tattoo එක. සහ මම තමයි එයාගේ first client. ඉතින් එයා හොඳට වැඩේ කරා. ඔයාලට tattoo එකක් ගහගන්න ඕනේ නම් මට message එකක් දාන්න මම එයාව contact කරලා දෙන්නම්. ඉතින් මේ තමයි ලස්සන සමාධි. එයා තමයි මගේ ටැටු එක ගැහුවේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම මගේ nails කරන්න පටන් ගත්තා. මම අරගෙන තියෙනවා gel nail kit එකක්. ඒක ඔක්කොම මම හිතන්නේ brand එක Beetle. ඉතින් දැන් මම ගොඩක් salons වලට යනවා අඩුයි. මගේ nails මම තමයි තනියෙන් කරගන්නේ. මම කිට් එක ගත්තේ Amazon එකෙන්. ඒකේ LED light එකයි, nail polish colors 6කුයි, top coat, base coat මේ හැමදේමත් එක්ක තමයි ආවේ. මට මතක හැටියට මේක උනේ $30ක් විතර. අද මම තෝරගත්තේ මේ color එක. පස්සේ මට හිතුණා nail stickers දාන්න. මේ nail stickers ගත්තේ මම Shein එකෙන්. ඉතින් මෙතන hard decision එකක් මොන nail sticker එකද අලවන්නේ කියලා. stickers ගොඩක් අලෝලා ආයෙ ගලවලා ආයෙත් අර පළවෙනිම එකම තමයි select කරගත්තේ. මගේ natural nail එකේ තමයි මේ පාර කරේ. මේ තමයි ඉතින් ඒකේ result එක. ලබන සතියේත් මගේ ලයිෆ් එකෙන් කොටසක් අරන් එන්න. Thank you for watching.